හයි යාළුවනේ අපි දැන් මේ ඉන්නේ වොෂින්ටන් මෙට්‍රෝ ස්ටේෂන් එකක් වන හයිට්ස්විල් ක්‍රොසින් කියන මේරිලන්ඩ් වල තියෙන අන්ඩර්ග්‍රවුන්ඩ් ස්ටේෂන් එක ඇතුලේ. US වල අගනුවර වන වොෂින්ටන් DC වල මාර්ග තදබදයේ වැඩිවීමත් සමග ඉදිකෙරුණු මේ භූගත මෙට්‍රෝ පද්ධතිය 1976 මාර්තු 27 වන දින නිල වශයෙන් විවෘත කරත් ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම ඉවර වෙලා තියෙන්නේ 2001 අවුරුද්දේ. අදටත් පද්ධති නවීකරණයන් හා නවමාර්ග සෑදීම් කටයුතු දිගටම කරගෙන යනවා. වොෂින්ටන් මෙට්‍රෝ විදියට හඳුන්වන මෙය ප්‍රධාන වශයෙන් වොෂින්ටන් DC, මේරිලන්ඩ් සහ නොදර්න් වර්ජිනියා යන ප්‍රදේශවලට මගී ප්‍රවාහනය කරන ප්‍රධානම වේගවත්ම ප්‍රවාහන පද්ධතිය විදිහට හඳුන්වන්න පුළුවන්. රෙඩ්, බ්ලූ, ඔරේන්ජ්, සිල්වර්, යෙලෝ සහ ග්‍රීන් ලෙස නම් කරපු මෙට්‍රෝ මාර්ග 6කින් සමන්විත වන මේ ප්‍රවාහන පද්ධතියේ අපි අද යන්නේ ග්‍රීන් ලේන් ලයින් එකේ මේරිලන්ඩ් වල ඉඳලා වොෂින්ටන් DC වලට. දැන් අපි මේ බලන්න යන්න හදන්නේ ස්මිත්සෝනියන් මියුසියම් වලින් එකක් වන හර්ෂාන් මියුසියම් එක ඇතුළත. මේ මියුසියම් එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 20 වන සියවසේ සිට අද දක්වා බිහි වූ සහ නිර්මාණය වෙමින් පවතින නවීන හා සමකාලීන කලා නිර්මාණයන්. 1974 වසරේදී නිල වශයෙන් විවෘත කෙරුණු මෙම මියුසියම් එකේ අද වෙනකොට ඡායාරූපකරණයන්, වීඩියෝ, මූර්ති සහ අනෙකුත් නිර්මාණ ඇතුළුව නිර්මාණ 12000කට වඩා ඇතුළත් වෙනවා. බේවාල දකින බොහෝ නිර්මාණ පබ්ලෝ පිකාසෝ, යයෝයි කුසාමා, මාක් රොත්කෝ, ඇලෙක්සැන්ඩර් කල්ඩර්, බාබර් ක්‍රූගර් හා ජෙෆ් කෝන්ස් යන ප්‍රසිද්ධ කලාකරුවන් අතින් බිහි වූ නිර්මාණයන්. මේ දැන් ඔයාලා දකින්නේ මොඩර්න් ආර්ට් එකක් වන රොටේටිංగ్ කන්ටෙම්පරරි එකක්. කියන්න බැරි වුණානේ මේ මියුසියම් එක වොෂින්ටන් DC වල තියෙන ෆ්‍රී බලන්න යන්න පුළුවන් මියුසියම් වලින් එකක්. ඊට අමතරව ලස්සන එලිමහන් මූර්ති උද්‍යානයකුත් ඔයාලට බලන්න පුළුවන් මෙතනදී. දැන් අපි මේ ඔයාලව බලන්න අරගෙන යන්නේ වොෂින්ටන් DC වල තියෙන ලොකුම සහ දවසකින් බලලා ඉවර කරගන්න බැරි තවත් සුවිශේෂී ස්මිත්සෝනියන් මියුසියම් එකක් වන National Museum of Natural History වෙතටයි. මේ ඉන්නේ හෙන්රි, මෙයා ඇෆ්‍රිකන් බුෂ් එලිෆන්ට් කෙනෙක්. වීඩියෝ එක ගොඩාක් දික් කරගන්න බැරි නිසා ඔයාලට මියුසියම් එක ගැන අදහසක් අරගන්න පුළුවන් විදියට අපි ඔයාලව එක්කගෙන යන්නම්.
1910 වසරේදී නිල වශයෙන් විවෘත කළ මේ සුවිශේෂී මියුසියම් එක නැරඹීමට කිසිදු අයකිරීමක් සිදුවන්නේ නෑ. මෙහි මිලියන 140කට අධික කෞතුක වස්තු ප්‍රමාණයක් අන්තර්ගත වන අතර මෙයලු විශාලතම නැචරල් හිස්ටරි කලෙක්ෂන් එක විදියට නම් කරනවා. මේ මියුසියම් එකේ තියෙන මැණික් වලින් බොහෝ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් රැගෙන ඒවා. විශ්මය ජනක ඩීප් බ්ලූ ඩයමන්ඩ් එකක් වන හෝප් ඩයමන්ඩ් එකත් ඔයාලට මේ මියුසියම් එකේදී බලා ගන්න පුළුවන්. මේ බලන්නකො ටෙක්ටොනික් ප්ලේට් මූව් වෙනවා කියලා දෙන අපූර්ව. බලන්නකෝ එකම මූලද්‍රව්‍ය සංගීතය තිබුණත් ඒවා තියෙන ප්‍රමාණයන් අනුව නිර්මාණය වන සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් වූ ක්‍රිස්ටල් වල ලස්සන. බලන්නකෝ මෙයා සෙල්ෆි එකට ඉන්න ලස්සන. මේවාලට පේන්නේ අවුරුදු 2500කටත් වඩා පැරණි මමී කෙනෙක්. ඔයාලට පේනවා ඇති ලෝ පුරාම ඉන්න සංචාරකයන් ඉතිහාසය දැන ගැනීමට දක්වන උනන්දුව. ශිෂ්ටාචාරකරණය, භූගෝලීය පරිණාමය, ජෛව විවිධත්වය සහ විශේෂයෙන්ම ලෝක ඉතිහාසය දැන ගැනීමට නම් අනිවාර්යෙන්ම නැරඹිය යුතු ස්ථානයක් තමයි මේ නැචරල් හිස්ටරි මියුසියම් එක. මේක වයස් භේදයකින් තොරව අමතක නොවන අත්දැකීම් ලබා ගන්න පුළුවන් සුවිශේෂී ස්ථානයක්. මේක සතිය දවස් 7ම උදෑසන 10 සිට සවස 5:30 දක්වා විවෘතව පවතිනවා. හැබැයි අපිට නම් 5:30 වෙනකන් බැලුවත් මේ මියුසියම් එකේ භාගයක්වත් බලලා ඉවර කරගන්න බැරි වුණා. මේ දැන් ඔයාලට පේන්නේ අඩි 555ක් උස ඇමරිකාවේ පළමු ජනාධිපතිවරයා වන ජෝර්ජ් වොෂින්ටන්ට ගෞරව පිණිස ඉදි කළ වොෂින්ටන් ස්මාරකයයි. එදා 848 දී මේක ඉදිකිරීම් කටයුතු ආරම්භ කරත්
අරමුගල් හිඟේ සහ සිවිල් යුද්ධය හේතුවෙන් ඒ වසර ගණනාවකින් ප්‍රමාද වෙලා තියෙනවා. 1884දී මෙහි දිකෙන් කටයුතු අවසන් කරත් මහජනතාවට විවෘත වුණේ 1888දී. මේක තමයි ලෝකයේ තිබුණු උසම ගොඩනැගිල්ල අයිෆල් කුළුණ ඉදිවෙන කලින්. නමුත් එය අදටත් ලෝකයේ උසම ගල්වලින් සෑදූ ස්මාරකය වේ. මේවාලට පේන නැෂනල් වර්ල්ඩ් වෝර් 2 මෙමෝරියල් එක. මෙතන ගල්කුණු 56ක් තියෙනවා. ඒවා ලෝක යුද්ධ සමයේ තිබූ ජනපද 48, වොෂින්ටන් DC සහ ඇමරිකාවේ අධිකරණ බලය පැවති ප්‍රදේශ 7 සංකේතවත් කරනවා. මේ තමයි ලින්කන් මෙමෝරියල් එක ඉදිරිපිට තියෙන රිෆ්ලෙක්ටිං පූල් එක. මේ ආලන්ට පේන්නේ ඇමරිකාවේ වෙටරන්ලට ගෞරව හා උපහාර පිණිස හැම ස්ටේට් එකටම අරගෙන ගිය US වල තියෙන විශාලතම කොඩිය එළිදක්වන මොහොතකට අපිටත් සහභාගී වෙන්න ලැබුණු අවස්ථාවක්. අපි දැන් මේ ඉන්නේ ලින්කන් මෙමෝරියල් එක ඇතුලේ. මේ ඉදිකරලා තියෙන්නේ ඇමරිකාවේ 16 වන ජනාධිපති වන ඒබ්‍රහම් ලින්කන්ට ගෞරව පිණිස. අපේ අද දවස ඔන්න ඔය විදිහට තමයි ඉවර වුණේ. ආයෙත් දවසක හම්බෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.